පතිත විකිරණයේ සංඛ්‍යාතයේ සමග ලෝහයකින් විමෝචනය වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල උපරිම චාලක ශක්තිය විචලනයේ ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. ලෝහයේ කාර්යශීතය වන්නේ. අපිට සමීකරණයක් තියෙනවා Ke max සමානයි HF ඍණ ψ කියලා. Ke max කියන්නේ උපරිම චාලක ශක්තිය, H කියන්නේ ප්ලාන්ක් නියතය, F කියන්නේ සංඛ්‍යාතය, ψ කියන්නේ කාර්යශීතය. මේක y සමානයි mx ඍණ c ආකාරයි. එතකොට අපිට අන්තක්ඛණ්ඩයෙන් කාර්යශීතය ගන්න පුළුවන්. මේකෙදි ප්‍රස්ථාරයේ රේඛාව y අක්ෂයේ කැපෙන තැන තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. එතකොට අන්තක්ඛණ්ඩයෙන් කාර්යශීතය ලැබෙන නිසා y අක්ෂයේ කැපෙන තැනින් අපිට කාර්යශීතය කියව ගන්න පුළුවන්. එතකොට කාර්යශීතය වෙන්නේ 2.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. එතකොට උත්තරය වෙන්නේ 3.